සුබ දවසක් හැමෝටම. අද අපි බටු මෝජුවක් හදන්න යන්නේ. ගොඩක් ලේසි ක්‍රමයකට හදාගන්න විදිහක් තමයි අද කියලා දෙන්න යන්නේ. මුලින්ම බටු ගත්තා, රතු ලූණු, අවු මිරිස්. ඉතින් බටු ටික කපාගෙන රතු ලූණු ටික හොඳට සුද්ධ කරගෙන මිරිස් ටික හොඳට හොදගෙන මේ විදිහට අරගන්නවා. ඊට පස්සේ බටු ටික රන්වන් පාට වෙනකන් ඉතින් අපි බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි බිහිමීට බැද ගන්නවා බටු ටික. ඊට පස්සේ ලූණු ටිකත් අපි බැද ගන්න ඕනේ. මේවා නම් මේ ගෙඩි පිටින්ම අපි බැදගන්නේ. ටික වෙලාවක් බැද ගන්නවා. අර ගොඩක් රන්වන් පාට වෙනකන් බැදගන්නේ නැහැ. ඊට පස්සේ මිරිස් ටිකත් පොඩි වෙලාවක් තමයි බැදගන්නේ. ගොඩක් අර ලොකුවට බැදෙන්න බැදගන්නේ නැහැ. චුට්ටක් මේ විදිහට බැද ගන්නවා. ඉතින් මේ තියෙන්නේ දැන් අපි බැදගෙන ඉවර වෙච්ච ඒ ටික තියෙන්නේ මිරිස් ලූණු බටු ටික. ඊට පස්සේ අපි දැන් හදාගන්න යන්නේ මෝජුව. ඉතින් මේකට දැන් අපි එකතු කරන ලුණු. ලුණු තමන්ගේ රස ප්‍රමාණයට එකතු කරගන්න ඕනේ. ඒක එකිනෙක අනුව වෙනස් වෙනවා. ඉතින් දෙවෙනුවට අපි තක්කාලි සෝස් ටිකක් දාගන්න මේක රස වැඩි වෙන්න. ඊට පස්සේ අපි මේ විදිහට එකතු කරගන්නේ සෝයා සෝස්. සෝයා සෝස් හැඳි එකහමාරක් තමන්ගේ රස අනුව එකත් වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ලස්සනට හොඳට කලවම් කරගන්න ඕනේ අපි. මේ ටික ඒ කියන්නේ හැම එකටම හොඳට ගෑවෙන විදිහට මේ අපි ඇඩ් කරගත්තු ටික. ඔන්න දැන් ඉතින් අපි බටු මෝජුව හදාගෙන ඉවරයි. ඇත්තටම මේකට ඉතින් ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. අපිට ඉතින් මේ විදිහට ලස්සන